කවුද ආච්චි අම්මද ඉන්නේ? ඔව් අම්මා. අදට මාසයක් වෙනවා දාන ටිකක් දෙන්න ආව නංගිය. එහෙමද? හරි හරි. වතුර එකක් දෙන්න බැරිද? පුතේ වතුර එකක් දෙන්න. අන්න වාලි. කට්ටියම මාව අපි කමන්නේ කමන්නේ. ආ? කමන්නේ. හඬ බොඩ දෙන්න පුළුවන්ද අපි ඔක්කොටම? උයලා දෙන්න. ආ? උයලා දෙන්න. පුළුවන්ද? ආ? ඔව් මේ ළමයි ආවනේ ඉන්නවා. ඔව් නේ. ආච්චි අම්මා. මාත් නැති වෙලා අදට මාසයක්. අදට? ඔව්. මොනවද නැතුනේ? ලෙඩ වෙලා හිටියා මේ මොලේ සෛල දිය වෙලා. ඒ ආසේ අපිත් තවට කරදර කරන්න නේ. නෑ නෑ. උයලා දෙන්නම් ඉතින් ළමයි ඉන්නවනේ. ඔව් අපි වාගෙන් බට්ටියක් කාලා යන්න කියලා ආවේ. කමන්නේ නෑනේ. කමන්නේ උයලා දෙන්න. අඳුරන්නේ නෑනේ ඉතින් අපි. එහෙම කවුද කියලා දන්නේ නෑනේ. නෑ අපිව අඳුරන්නේ නැතුව කෑම දෙන්න පුළුවන්ද? පුළුවන් ඉතින් කන්න වේලා දෙන්න බැරි කමන්නේ. නැත්තම් නේද අම්මේ නේද? අම්මා මේ ගෙදර තනියම දින්නේ අම්මේ? ඔව්. තනියම ඉන්නවා? ඔව්. මේ නෑදෑ කට්ටියක් කියලා ඉන්නේ? ඒ මේ දුවලා. ඔව්. තාත්තට ඇතුලේ ගිය මාසේ 18. එහෙමද? වතුර එකක් දෙන්න පුතේ. පන්සලට. අම්මා කවද තාත්තා නැතුනේ මේ 10 අද මාසයනේ. වතුර එකක් දෙන්න ඕන. ඒ මුකුත් නැද්ද? ඒ මුකුත් නැද්ද? ඒ ලෝලු මුකුත් නැහැ. නැහැ. ආ වගාව බණ්ඩක් විතරයි වෙන මොකක්ද හදන්න අමාරුයි. කඩුවේම නැද්ද මේ පැත්තේ? රටකජු දානවා තියාගන්න බෑ මේ අලියනෝනේ රට. අලියනවා. ඒතර අම්මා අලි වලින් බේරෙන්නේ කොහොමද? මේ පුතාගේ ළමයෙක් එනවා. මෙයා එනවා. මෙයා එනවා බෑ වෙනකොට. දැන් වයස කීයද අම්මට? 67. දුකෙන් ඉන්නේ නේ. මොනවා කරන්නද? ඕවම තමයි ජීවිතේ අනිත්‍යයිනේ. ඔව් මේ බාල දුව. එයා කොස්ලන්නේ ගම්පායින්. ඔයා හොඳ ළමයි ටික බලා ගන්න ඕනේ. ඒක මෙතින් ඉතින්. ඔව් මේ මගේ දෙවෙනි පුතා. දාරුව මිනිබිරිලා දෙන්න මුණුබුරුලා තුන් දෙනයි ඉන්නේ. අම්මා මොනවද උල්ල තියන්නේ? මාන්නේ කොකුලයි කුකුල් පොත. එන්න බලන්න. කකා හිටියේ නේද නේ? මයිකෝල් ටික කන්නද? කන්නේ. බත් ටිකක් අහන්න. බත් ටිකක්ද? ටිකක් ලිපේටි මුටක් ගන්න. එපා. අපිට එපා මේ අපි මේ අම්මට උදව්වක් කරන්න ආයෙම. වඩ පෙන්නනවද? මේ මෙයාගේ දුවල දෙන්න මිනිබිරියෝ දෙන්න මගේ. අවන්නේ වල ඔක්කොම බලා ගන්න හොඳට. ඒක හොඳයි. ඔයාගේ දාන්න මේක තියාගන්න. බොහොම පින් මගේ මහත්තයාගේ තුන් මාසේ දානෙට මම මේක වැය කරනවා. ඒකනේ මට වදින්න එපා අම්මෝ මං වාට වදින්නම්. අපිට වදින්න එපා. අපිට වදින්න එපා. හරි. අපි දැකලා ආවා. නිකන් ගේ නිකන් දැකලා නිකන් නතර කර අපි මේ හරිය. නිකන් නිකමට වගේ. අපි යනවා ඈ. බද්ද? බැටියක් කාලයක්. බෑ අපි ආය යන ගමන් එන්න මේ යහපැත්තේ යන්නේ අපේ යාළුවෙක් ඉන්නවා. අනේ එපා අපි කට්ටිය ගොඩක් ඉන්නවා ආඩ බැටියක් කාලයක්. මේ විදිහට කාලයක්. අපි එහෙට ගිහලා ඉන්න. ඔයාලා ෆෝන් නම්බරයක් අපිට දෙන්න. ඔයාලා ළමයට කාලේ ජොබ් එකක් දෙන්නම් ඕනම්ම. මෙන්න මෙයා තමයි මේ සාමාන්‍ය පෙළ කරලා ඉන්නේ. එයාට කියන්න මගේ නම්බරේ දෙන්න. මෙන්න මෙයා ගහගෙන ෆෝන් එක. ජොබ් එකක් දෙන්නම් කාට හරි. නම්බර එක කියන්න. නම්බරේ දෙන්න. ඔය නම්බරේ දෙන්න. 077යි 960යි 30යි 56යි. මෙයා 970යි 30යි 56යි. ඔව්. ඔව්දස් පෙළ කරලා තින්නේ? සාමාන්‍ය පෙළ. සාමාන්‍ය පෙළ. ඔයාලා අපේ ඔෆිස් එකට ගන්න පුළුවන්. කොහෙද? අපි රාගම. හරියට අපි යනවා ඈ. හරි. ටු වෙලා තියානම් කැම ටිකක් අන්න. හරි අනිවාර්යයි. ගොඩක් ස්තුතියි. මේ ටෙලිෆෝන් නම්බරේ ගන්නකො. නම්බරේ ගන්නකො.